මම මෙහෙම ලියනවා. සුදු නෙළුමකෝ සොරබොර වැවි මල් සුවඳ දුන් මහියංගනේ පුන් පෝයදා 15කේ මල් නෙලා විකුණු පන්සලේ වැවට කලවරයා වුණා සංසාර දුක බෝ වුණා නිලු මල් මිට ඉහිරුණා එහා ඉවුරට පා වුණා සිහින් සිරිපොද වැහුණා ඉවුරු දෙකපොල් සේදුණා සුදු නෙළුම් මල දැස පියවි මෙහා ඉවුරට පා වුණා. අමරදේවයන් මේ ගීතයේ පටිගත කළා ගුවන්විදුලියේ මధుවන්තිවල. ක්ෂේත්‍රයේ ආයත රජ ටිකක් ජනප්‍රිය වුණා. 93 අවුරුද්දේ අමරදේවයන්ගේ 64 වෙනි ජන්මදින උත්සවය කොළඹට රඟහලේ තිබුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මූලාසනයේ හිටියා. මටත් ආරාධනයක් තිබුණා පුංචි දේශනයකට. මමත් ආවා. එදා අමරදේවයන් ඔය සිද්ධියත් විස්තර කරලා මේ ගීතය ගායනා කළා. විශ්වාස කරන්න. එතන වේදිකාවේ ඉඳපු හුඟ දෙනෙක්ගේ ඇස්වල කඳුළු තිබුණා. නමුත් ඒ දරුවගේ මල්ලකේතර දවසේ අඬන්න කවුරුත් හිටියේ නැහැ. ඊට අවුරුදු ගානකට පස්සේ නැගුණු හැම කඳුලක්ම ඒ ඔක්කම් පිටියේ අප්‍රකට වැවේ නමක්වත් නැති වැවේ එරිලා මිය ගිය 11 හැවිරි දෙලිවිරුණ දිකල මට හිතෙනවා. ඇගේ අවමංගල්‍ය තිබුණේ ඔක්කම් පිටියේ නෙමෙයි. කොළඹට රඟහලේ කියලායි මම හිතන්නේ. ඇගේ ගීතය ආචාර්ය අමරදේවයන් ආශාමාන් කියන අප්‍රකට රාගයේ මූලාශ්‍ර කරගෙන ස්වර සංගතිය ඇසුරු කළ ගීය අද ගයන්න විශාරද නන්දනරවීරයන්ට පවරනවා. සුදු නෙළුමකෝ සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ මහියංගනේ පුන් පෝයදා 15කේ මල් නෙලා විකුණු පන්සලේ වැවට කලවරයා වුණා සංසාර දුක බෝනා වැවට කලවරයා වුණා සංසාර දුක බෝනා නෙළුමල් මිට ඉහිරුණා එහා ඉවුරට පාවුණා සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ සිරිපොද වැහුණා ඉවුරු දෙකපොළ සේදුණා සුදු නෙළුම් මල දැස පියවි මෙහා ඉවුරට පාවුණා සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පෝයදා 15කේ
නෙලා විකුණු පන්සලේ සුදු